යකතුන් එකමත් එක කාලෙක ලස්සන කදු පන්තියක් පාමුල තිබුණු පුංචි ගමක අමල් කියලා පුංචි පිරිමි ළමෙක් ජීවත් වුණා. අමල් එදා මේල හොයාගත්තේ දර කපලා ඒ ලැබෙන සල්ලි වලින්. අමල් සහ එයාගේ අම්මා හරිම දුප්පත්. සමහර දවස්වලට එයාලට කන්න රෑ කෑම වේලක්වත් තිබුණේ නැහැ. අමල්ගේ අම්මා හිටියේ ගොඩක් අසනීපෙන්. අමල් පුතේ ගෙදර හාල්ලටයක්වත් ඉතුරු වෙලා නෑ නේද? දුක් වෙන්න එපා අම්මේ. මම දැන්ම කැලේට ගිහින් දර ටිකක් කපාගෙන එන්නම්. ඒ දර විකුණලා මම අම්මට කෑමයි බෙහෙතුයි අරන් එන්නම්. අම්මට බෙහෙත් ගන්න සල්ලි හොයාගන්න කියලා අමල් දර කපන්න කැලේට පිටත් වුණා. එදා එයාට දර හොයාගන්න අමාරු වුණු හින්දා කැලේ ඇතුළටම යන්න සිද්ධ වුණා. එහෙම යනකොට අමල් කැලේ මැද තිබුණු ලොකු වියලි ගසක් දැක්කා. මේ ගහ කැපුවොත් මට ලොකු සල්ලියක් හොයාගන්න පුළුවන් කියලා අමල්ට හිතුණා. අමල් ගහට පොරවෙන් කොටන්න හැදුවා විතරයි ගසේ කඳේ තිබුණු පුංචි බෙනයක් ඇතුලෙන් කුරුළු පැටව කෑ ගහන්න පටන් ගත්තා. කුරුළු අම්මා බයෙන් අමල් වටේ කැරකෙමින් අඬන්න ගත්තා. අනේ මම දැක්කේ නෑනේ. මේ ගහේ බෙනේ ඇතුලේ පුංචි පැටවු ඉන්නවා. මම මේ ගහ කැපුවොත් මේ අහිංසක පැටවුන්ට ඉන්න තැනක් නැති වෙනවා. නෑ මගේ බඩගින්නට වඩා මේ සත්තුන්ගේ ජීවිතේ වටිනවා. මම මේ ගහ කපන්නේ නෑ. අමල්ට ලොකු අනුකම්පාවක් ඇති වුණා. ඔහු පොරව අරගෙන හිස් අතින්ම ආපහු ගෙදර ගියා. එදා රෑ අමල්ටයි අම්මටයි බඩගින්නෙම නිදාගන්න සිද්ධ වුණා. හැබැයි අමල්ගේ හිතේ පුදුම සතුටක් තිබුණා. පසුදා උදෑසන අමල් ගේ ඉස්සරහට වෙලා ගොඩක් දුකින් කල්පනා කර කර හිටියා. අදවත් අම්මට කන්න දෙයක් හොයාගන්නේ කොහොමද කියලා එයාට හිතාගන්න බැරුව හිටියේ. අන්න එවලෙම තමයි අමල් බේරාගත් කුරුළු අම්මා එතනට පියාඹලා ආවේ. ඇය ඇගේ හොටේ තිබුණු දිලිසෙන අමුතු ඇටයක් අමල්ගේ ඇතට දීලා ගියා. අමල් ඒ ඇටේ වත්තේ හිටවලා වතුර ටිකක් දැම්ම විතරයි පුදුමයක් සිද්ධ වුණා. ඇසිපිය ගහන සැනින් එතන රත්තරන් පාට විශාල ගසක් මැවුණා. ඒ ගහ පිරෙන්න ලොකු දොඩම් ගෙඩි හැදිලා තිබුණා. අමල් කුතුහලයෙන් වගේ ගහට ලං වෙලා එක දොඩම් ගෙඩියක් කැඩුවා. පුදුමේ කියන්නේ යාළුවනේ ගෙඩිය අතට ගත්ත විතරයි ඒක දිලිසෙන රත්තරන් ගෙඩියක් බවට පත් වුණා. දෙයනේ දැක්කද ඒක? අර කොල්ල ගෙඩිය කඩපු ගමන් ඒක රත්තරන් වුණා. මේක නිකන් දොඩම් ගහක් නෙවෙයි, මේක රත්තරන් ගහක්. මේක දැකපු කුසුමාවතීට ඉවසිල්ලක් නැති වුණා. එදා හවස කුසුමාවතී හොරෙන්ම අමල්ගේ වත්තට පැන්නා. අමල්ට මොකටද මෙච්චර රත්තරන්? මම මේ ඔක්කොම කඩාගත්තම මම තමයි මේ ලෝකේ ඉන්න පෝසත්ම ගැහණිය. කුසුමාවතී ගහේ තිබුණු එක ගෙඩියක්වත් ඉතුරු කළේ නෑ. ඔක්කොම කඩලා එයාගේ ලොකු මල්ලට දාගත්තා. ඇය හිතුවා ගෙදර ගියාම මේවා ඔක්කොම රත්තරන් වෙලා තියෙයි කියලා. ඇය බරති මල්ලත් කරේ තියාගෙන ගෙදර දුවන්න ගත්තා. කුසුමාවතී ගෙදරට අඩිය තිබ්බා විතරයි කරේ තිබුණු මල්ලෙන් අමුතුම ගඳක් එන්න පටන් ගත්තා. ඇය මල්ල ඇරලා බැලුවා. රත්තරන් වෙනුවට මල්ලේ තිබුණේ කුණු වෙලා ගිය දොඩම්. එක පාරටම මේ කුණු වුණු ගෙඩි වලින් දහස් ගණනක් මැස්සෝ එළියට ආවේ. කුසුමාවතී බය වෙලා කෑ ගහන්න ගත්තා.
අපෝ මේ මොකද වුනේ? කොහොම මගේ රත්තරන්? අයියෝ මේ මැස්ස මාව කන්න එනවා. බේරගන්නෝ මාව බේරගන්නෝ. කුසුමාවතීට දුවන්න තැනක් තිබුණේ නෑ. ඇය අන්තිමේදී අඬාගෙම අමල් ළඟට දිව්වා. අමල් පුතේ මට සමාවෙන්න. මගේ ලෝභකමට මමයි ඔක්කොම ගෙඩි හොරකම් කළේ. ආයේ මම කවදාවත් එහෙම කරන්නේ නෑ. අනේ මාව බේරගන්න. පුදුම වැඩක් යාළුවනේ. කුසුමාවතී Tamanගේ වරද්ද පිළි අරගෙන සමාව ඉල්ලුව විතරයි ඇයව වටාගෙන හිටපු දහස් ගණනක් මැස්සෝ එක පාරටම අතුරුදහන් වෙලා ගියා. කුසුමාවතීට ඒක ලොකු පාඩමක් වුණා. අමල්ට ලැබුණු රන්දොඩම් නිසා අමල්ගේ අම්මත් සනීප වුණා. ඔවුන් මුළු ගමේම අයට උදව් කළා. කෑදරකම කියන්නේ ලොකු විනාශයක්. අමල් වගේ හොඳ හිතක් තියෙන කෙනෙක් වුණොත් සබහා දහම අපිට ආශිර්වාද කරනවා.